මේ දාලා තියෙන්නේ key light එක. මේ දාලා තියෙන්නේ fill light එක විතරයි. මේ දාලා තියෙන්නේ practical light එක විතරයි. හරි. ඉතින් මේ quality video එකක් ගන්නවා කියන මාතෘකාව ගත්තාම ගොඩක් මිනිස්සුන්ගේ මතය වෙලා තියෙන්නේ අපිට මේකට හොඳ කැමරා එකක් තියෙන්න ඕනේ කියන එක. ඇත්තටම කිව්වොත් මේ quality video එකක් ගන්නවා කියන දේ ගත්තාම මේකෙන් 50% වගේ කොටසකට තමයි අපේ මේ හොඳ device එකක් නැත්නම් කැමරා එකක් තියෙනවා කියන දේ අයිති වෙන්නේ. ඊටු 50%ම අයිති වෙන්නේ වැදගත් කරුණක් අපේ lighting setup එකට. ඉතින් මේක ඕගලන්ට හොඳට පෙන්නන්න අපි මෙන්න මේ වගේ lighting setup එකකින් ඉඳන් මෙන්න මේ වගේ හොඳ lighting setup එකක් දක්වා ඕගලන් තවන්ගේ lighting setup එක හදාගන්න විදිය ගැන අපි අද මේ වීඩියෝෙන් step by step කතා කරමු. හරි. ඉතින් අපේ setup on budget series කියන video series එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ විදියට අපි ඕගලන්ට ගෙනෙන්නේ. එතකොට මේ වීඩියෝ එකෙන් අපි විශේෂයෙන්ම කතා කරන්නේ ඕගලන් කොහොමද තමන්ගේ quality video එකක් හදන්න යද්දී කොහොමද තමන්ගේ light setup එක හදාගන්නේ. ඒ වගේම ඒ light setup එක හදාගද්දී ඕගලන්ට බාධක ගැනත් අපි කතා කරනවා. මීට අමතරව අපි විශේෂයෙන්ම මේ වීඩියෝ කරන්නේ quality video එකක් ගහද්දී තමන්ගේ device එක විතරක් නෙමෙයි තමන් හදලා තියෙන light setup එකත් ගොඩක්ම බලපානවා කියන එක ඕගලන්ට පෙන්වලා දෙන්න. ඉතින් අපි දැන් බලමු ඕගලන්ට තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජනය අරන් අපි කොහොමද මේ light setup එක හදාගන්නේ කියලා. ඉතින් පළවෙනි topic එක තමයි අපි කතා කරන්න යන තමන්ගේ lighting setup එකේ තියෙන lights ගැන. එතකොට තමන්ගේ lighting setup එකේ තියෙන lights අපිට වර්ග තුනකට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ LED, CFL වගේ කියන එක නෙමෙයි. එතකොට මේ lights තියෙන තැන ඒවල brightness එක සහ ඒ වගේ color එක. ඒ තුන ගත්තාම අපිට අපේ lighting setup එකේ lights කොටස් තුනකට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක key light. දෙවෙනි එක fill light. තුන්වෙනි එක අවසාන වශයෙන් practical light. එතකොට මේ key light, fill light සහ practical light කියන ಜಾති තුන තමයි අපේ lighting setup එකේ තියෙන මූලිකම අපි පාවිච්චි කරන lights තුන. අපි මේ lighting setup එකේදී lighting techniques ගැන කතා කරන්න ගත්තොත් ඒක ලොකු මාතෘකාවක් වෙනවා. හැබැයි අපි lighting techniques ගැන කතා නොකර මේ lights තුන යොදාගෙන අපි කොහොමද මේ lighting setup එක හදාගන්නේ කියලා කතා කරමු. එතකොට key light. key light කියන්නේ තමන්ගේ subject එකට ආලෝකය දෙන මූලිකම light එක. ඒකට තමයි අපි lighting setup එකේ key light එක කියන්නේ. එතකොට fill light කියන්නේ key light එකට අමතරව තමන්ගේ subject එකේ අඳුරු පැති ආලෝකමත් කරන්න ගන්න light එක. එතකොට practical light එක කියන්නේ ඇත්තටම කිව්වොත් තමන්ගේ shot එකේ පේන්න තියෙන light එක. මේ light එක ගත්තාම ඒක තමන්ගේ shot එකේ background එකේ හරි foreground එකේ හරි තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමන්ගේ videos on point shoot කරගන්න මේ light එක ඇත්තටම කිව්වොත් වැදගත් වෙනවා. දැන් අපි කතා කරමු මේ lighting setup එකේ lights වල placement එක ගැන. ඉතින් මම අර කිව්ව විදිහට අපේ key light එක, fill light එක සහ practical light එක තියෙන විදිය ඕගොල්ලන් දැනගන්න එක වැදගත් වෙනවා. මොකද ඕගොල්ලන්ට මේ light තුන තිබ්බත් ඒ තුන අපි තියෙන විදිය දැන නැත්තම් අපේ අර quality video එකක් හදාගන්න අපිට බැරි වෙනවා. එතකොට අපි පළවෙනි එක ගත්තාම key light එක. මම ඕගොල්ලන් දැක්ක ඇතිනේ මම අර කලින් key light එක විතරක් දාලා තිබ්බහම මේක subject එකට ආලෝකය දෙන විදිය. එතකොට අනිවාර්යෙන් key light එක තියෙන්න ඕන subject එකට ටිකක් උඩින් සහ angle එකේ. එතකොට subject එකට directly ආලෝකය වැටෙන විදියට අපිට key light එක තියාගන්න ඕන. fill light එක ගත්තාම අර key light එකෙන් දෙන ආලෝකයට අමතරව subject එකට තව ආලෝකය දෙන්න තමයි අපි මේ fill light එක යොදාගන්නේ. ඒකත් ඕගොල්ලන් දැක්ක ඇති අපි අර කලින් fill light එක විතරක් දාලා තිබ්බ වෙලාවේ. එතකොට මේ fill light එකත් දැන් අපි කියවන කලින් key light එකේ තියෙන ඕන subject එක උඩින් කියලා. එතකොට fill light එක සාමාන්‍යයෙන් තියන්නේ ඒ කියන්නේ key light එකට වඩා අඩු මට්ටමකින්. ඒ කියන්නේ subject එකට වඩා අඩු මට්ටමකින්. එතකොට ඒකත් යම්කිසි ඇන්ගල් එකකින් තියන්න ඕන. එතකොටත් අර key light එකයි fill light එක දෙකෙම subject එකට අපිට ආලෝකය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ දෙකේ colors ගත්තාම අපි සාමාන්‍ය එකම color එක use කරන්නේ නැහැ light දෙකේම. සාමාන්‍යයෙන් දෙකම සුදු පාට light දෙයක් වුණාට ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර දෙකම warm light දෙයක් අපි සාමාන්‍යයෙන් key light එකටයි fill light එකටයි පාවිච්චි කරන්නේ නැහැ. අවසානයෙන් ගත්තාම practical light එක. practical light එක කියන්නේ අපි කලින් කිව්ව විදිහට අපේ shot එකේ පේන light එකක්. එතකොට ඒක විශේෂම දේ තමයි අපේ අර අපි පාවිච්චි කරලා තියෙන light එක වගේ key light එකත් fill light එකටත් වඩා අඩු brightness එකකින් තමයි අපි මේ practical light එක අපේ shot එකේ පෙන්වන්න ඕන. එතකොට අපි මේ practical light එක සාමාන්‍ය අපේ shot එකේ background එකේ හරි foreground එකේ හරි තමයි යොදාගන්නේ. එතකොට මේ practical light එක අපිට යොදා ගන්න පුළුවන් අපේ videos on point අපිට shoot කරගන්න. මේ දාලා තියෙන්නේ key light එක. විතරයි.
මේ දාලා තියෙන්නේ ෆිල් ලයිට් එක විතරයි. මේ දාලා තියෙන්නේ ප්‍රැක්ටිකල් ලයිට් එක විතරයි. හරි ඉතින් මං කියවනේ අපි මේ දැන් අපි ලයිටින් සෙටප් එක හදාගද්දී අපි පාවිච්චි කරන බජට් එක ගැනත් කතා කරන්න ඕනේ. ඇත්තටම කිව්වොත් මේ වෙලාවේදී අපි කී ලයිට් එකත් ෆිල් ලයිට් එකත් විදිහට යොදාගෙන තියෙන ලෑම්ප් ෂේඩ් දෙකක්. ඉතින් එකක් උස පොල් එක උඩින් තියලා තියෙන ලෑම්ප් ෂේඩ් එක අනිත් එක නිකන් ස්ටූල් එකක් උඩ තියලා තියෙනවා. මොකද අර මේ වගේ තැනක තමයි අපි කී ලයිට් එක තියන්නේ. මොකද සබ්ජෙක්ට් එකට උඩින් තියෙන්න ඕන නිසා. ඊට අමතරව ෆිල් ලයිට් එක අපි නිකන් ස්ටූල් එකක් උඩ සබ්ජෙක්ට් එකට වඩා අඩු මට්ටමකින් තියලා තියෙනවා. ඉතින් ඒ වගේ පොඩි දෙයකින් වුණත් මේ විදිහේ ක්වොලිටි වීඩියෝ එකක් ඔයගලන්ට හදාගන්න පුළුවන්. මොකද ප්ලේස්මන්ට් එකත් හරියට ඒ වගේම කලර්ස් ප්ලේස්මන්ට් බ්‍රයිට්නස් හරි විදිහට ඔයගලන් මේ ලයිට් දෙක යොදාගෙන තියෙනවා නම් ඔයගලන්ට අර අපි කිව්ව ක්වොලිටි වීඩියෝ එක ප්‍රොඩියුස් කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ ප්ලේස්මන්ට් ලයිට් එකත් බැලුවොත් අපි ඒකත් අර දරාසෙන් ඕඩර් කරපු රින් ලයිට් එකක් තියෙන්නේ. ඉතින් ඒකත් අර බ්‍රයිට්නස් එක සාමාන්‍ය අඩුවෙන් අපි ඒ විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔයගලන් ඒ විදිහට බැලුවහම මේකටත් අපිට ගිහිල්ලා තියෙන හෙන අඩු මුදල් ප්‍රමාණයක්. ඒතකොට බජට් එක ගත්තාම දිනට අනුව අපිට රුපියල් 5000කට වඩා අඩු ප්‍රමාණයක් තමයි ඇත්තම යන්නේ. මොකද ගෙදර තියෙන ලයිට් දෙකක් ගත්තොත් ඒකට අපිට මුදල් ප්‍රමාණයක් යන්නේ නැහැ. ඇත්තම මුදල් ප්‍රමාණයක් යනවා. ඉතින් රුපියල් 5000කට වඩා අඩු ප්‍රමාණයක ගාණක් යොදාගෙන අපිට මේ විදිහට අපේ ලයිට් සෙටප් එක හදාගන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහට අපි ස්ටෑන්ඩ් එක අපේ කී ලයිට් එක පාවිච්චි කරලා තියෙන. ඇත්තට අපි වෝම් ලයිට් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් සබ්ජෙක්ට් එකට වඩා උඩ තියෙන්න ඕන නිසා අපි ඒ ලයිට් එක මේ විදිහට ස්ටෑන්ඩ් එක තමයි තියලා තියෙන්නේ. ලීෆෝල් එක. ඊට පස්සේ අපේ ෆිල් ලයිට් එක ගත්තාම ෆිල් ලයිට් එකට අපි වයිට් ලයිට් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකත් අර කලින් වගේ ලෑම්ප් ෂේඩ් එක. ඒකත් අපි අර සබ්ජෙක්ට් එකට වඩා අඩු මට්ටමකින් ස්ටූල් එකක් උඩ තමයි තියලා තියෙන්නේ. අවසාන වශයෙන් ගත්තාම අපේ ප්‍රැක්ටිකල් ලයිට් එක ගත්තාම ඒකත් අර රින් ලයිට් එකක් අපි ඒක ෂොට් එකට යොදාගෙන තියෙනවා. එතකොට මේකෙදි විශේෂම දේ තමයි අර අපි කී ලයිට් එකත් ෆිල් ලයිට් එකකට අඩු බ්‍රයිට්නස් එකකින් තමයි ඒ ලයිට් එක තියලා තියෙන්නේ. හරි. ඉතින් අද වීඩියෝ එකත් ඔයගොල්ලෝ එන්ජොයි කරයි කියලා හිතනවා. ඒ වගේම ඔයගොල්ලන් මේ ක්වොලිටි වීඩියෝ එකක් හදන්න යද්දී ඔයගොල්ලන් ලයිටින් සෙටප් එක කොහොමද හැන්ඩල් කරන්න ඕනේ කියන එක ගැන යම්කිසි නොලෙජ් එකක් ඔයගොල්ලන්ට ආවයි කියලා හිතනවා. හරි. ඉතින් තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඇත්තම කිව්වොත් අපේ Facebook page එකක් හදලා තියෙනවා. ඉතින් ඒකේ link එක තමයි පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් ඒකේ නම තමයි workplace community. ඉතින් අපි ඒක ඇත්තටම හදුවේ මේ field එකට interest වෙච්ච creators ට එකතු වෙන්න තමයි platform එක හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒකට join වෙන්න කියලා හිතනවා. හරි. ඉතින් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් හැමෙන්න බලාපොරොත්තු වෙන්න. අපි ගිහින් එන්න. සුබ දවසක්. peace. බෝ brightness වැඩි බා. off කරපන් light එක.